හායි යාළුවනේ. යමුද අදත් මාත් එක්ක එළියට. මං අද ඔයාලව එක්කන් යන්නේ ඔයාලා මේ වෙනකම් පාවිච්චි කරපු ඉන්ටර්නෙට් පැකේජ් එක වෙන ඉන්ටර්නෙට් පැකේජ් එකකට මාරු කරගන්නේ කොහොමද කියලා පෙන්නන්න. මට ඒ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. ඉතින් සමහරුන්ට මේ වෙනකොට ඒ ප්‍රශ්නේ ඇවිල්ලා ඔයාලා ඒක විසඳගෙන ඇති. සමහරුන්ට ඉස්සරහට එන්න තියෙන ප්‍රශ්නයක් වෙන්න ඇති. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඒ ඉස්සරහට මේ ප්‍රශ්නේ එන්න තියෙන අයට උදව්වක් වේවි කියලා. මොකද මෙච්චර කල් මම එකම පැකේජ් එකක් පාවිච්චි කරාට මට දැනගන්න හම්බුණා චුට්ටක් ඊට වඩා affordable price එකකට අලුත් නෙමෙයි වෙන ඉන්ටර්නෙට් පැකේජ් එකක් තියෙනවා කියලා job contracts තියෙන අයට. ඉතින් මම මගේ job contract එකත් අරගෙන මේ යන්න හදන්නේ ඒ ගමනට. ඉතින් යන් ඔයාලත් මාත් එක්ක අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. මම වෙනද වගේම පුළුවන් විදිහට වීඩියෝ ක්ලිප්ස් අරගෙන එන්න. ඊට පස්සේ ඔයාලට voice overs වලින් හරි මම මුළු process එකම අරගෙන එන්න. ඉතින් ඔයාලට ඒ idea එකත් එතකොට ගන්න පුළුවන්. එහෙනම් යමු මාත් එක්ක. අද නම් හොඳටම අවුව දවසක් යාළුවනේ. මම හොඳටම අවුවයි. අර පිච්චෙන අවුව. මම මේ බස් හෝල්ඩ් එකේ ඉන්නවා බස් එකක් එනකම්. තව ටිකකින් බස් එකක් එන්න තියෙනවා. ඊට පස්සේ බස් එකේ නැගලා යන්නයි තියෙන්නේ. එහෙනම් යාළුවනේ ඔන්න මං ආවා. දැන් ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු. මේක තමයි මෙහි සෙන්ට්‍රල් එකේ තියෙන ලොකු shopping mall එකක්. දන්නවා ඇති මෙහි ඉන්න අය. අනිත් අය දන්නේ නැතුව ඇති. ඉතින් දන්නේ නැති අයටත් එක තමයි මම කියන්නේ. අපි දැන් මෙහෙම ඇතුළට යමු. ගිහිල්ලා මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් යාළුවනේ දැන් ඇතුළට ආපු ගමම මම මෙතනදී සවුන්ඩ් එක මියුට් කරනවා. මොකද shopping mall එක ඇතුලේ music වගේක් ප්ලේ වෙනවා, songs වගේක්. ඉතින් I had to mute as usual. මේ මම පෙන්නන්නේ මෙහි තියෙන mobile networks එක જાති LMT කියන්නේ එකක්. එතකොට මෙතන තියෙන අනිත් shop එක Tele2 කියන්නේ තව එකක්. ඊට පස්සේ මම දැන් යන්නේ Bithe කියලා එකකට. ඒකට තමයි යන්නේ. එහෙනම් අපි ඇතුළට ගිහිල්ලා බලමු. ඉතින් යාළුවනේ ওই විදිහට මට චුට්ටක් වෙලා ඉන්න උනා because there was another customer before me. ඊට පස්සේ ඉතින් මෙතන වටේ පේනවා ඔයගලන්ට මේකත් ලංකාවේ තියෙන ඉලෙක්ට්‍රොනික ෂොප් එකක් වගේම තමයි. ඊට පස්සේ චුට්ට වෙලාවකින් I got the chance. මම එතෙන්ට ගිහිල්ලා ඊට පස්සේ I got my thing done but I was not able to actually bring a lot of video clips because it was more like a one-to-one session. Hari, ඉතින් ඔය විදිහට වැඩේ කරගෙන I stepped out of the shop and headed my way towards the Rimi because I was so hungry and I was parched, like it was literally hot out, burning scorching sun outside, and I was parched, so I wanted to get something to drink. ඉතින් ඒක නිසා මම Rimi එකට ගියා. Rimi එක ඔයගොල්ලෝ දැන් දන්නවා මගේ කලින් වීඩියෝස් බලපු අය. Rimi එක කියන්නේ මෙහි තියෙන Kiehl's, එතකොට Cargill's වගේ සුපර්මාකට්ස් වලින් එකක්. ඉතින් ඒක ඇතුලේ මම චුටි clips ගත්තා. So I will show you around just to give you an idea because this is Rimi Hyper, which means it's a bigger one. මේ පෙන්නන එක තමයි 1 euro වලට මෙහි තියෙන. කියන්නේ ඒ අයල් එකේ ඒ පොඩි මේකේ තියෙන ඔක්කොම දේවල් 1 euro. ඊට පස්සේ මේ තියෙන්නේ එක වතුර. මේ වතුරම තමයි but they have like different tastes like passion fruits, different flavors. A flavored water වගේ.
ඊට පස්සේ මේ different types of cheese. So if you are a cheese fan like me, this is your paradise. I think මෙතන සාමාන්‍යයෙන් තියෙන පොඩි cheese snack එකක්. I was actually looking for that. Cheese and crackers. කවුරු හරි ලංකාවේ cream cracker and happy cow cheese එකට කාලා තියෙන කෙනෙක් ඉන්නවා නම් you would know how delicious that was. ඒක ඒ වගේ එකක් මම එතන හෙව්වේ. ඊට පස්සේ මෙතන මේ තියෙන්නේ car rooms කියලා මේගොල්ලන්ගේ තියෙන චුටි dessert එකක්. ඒක නිකන් yogurt coated in chocolate වගේ. That was actually so delicious, but I'm not a big fan of it. ගොඩක් අය ඒකට කැමති, but for me not my thing. ඊට පස්සේ ඉතින් ඔයාලට සුපුරුදු පරිදි මේ චූටි clips තමයි තියෙන්නේ ඇතුලේ. So enjoy. මම යාළුවනේ මේ ක්ලිප් එක ගත්තේ ඔයාලට පෙන්වන්න මට මතකයි කලින් වීඩියෝ එකක මම කිව්වා මම මේ self checkout process එක ඔයාලට පෙන්වන්නම් කියලා. ඉතින් මේ විදිහට අපිට තියෙන්නේ අපි ගත්ත සේරම items එකින් එක මේ විදිහට scan කරලා ඒ ටික bill කරන්න තමයි. දැන් අර වගේ pastry items ගත්තාම ඒකෙදි අපිට පුළුවන් look up for the item කියලා option එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා අපිට item එක select කරලා we can choose how much of those items කියලා අපිට quantity එකත් select කරලා ඊට පස්සේ මේ අපේ රිමි කාඩ් එක ඒ කියන්නේ Nexus වගේ points add වෙන කාඩ් එකක් ඒකෙන් අපිට ඒක tap කරලා ඒකේ මොන හරි කීයක් හරි තියෙනවා නම් ඒක අපිට deduct කරගෙන අපේ total bill එකෙන් and then we can pay by card or this particular machine you can pay with cash as well. What you saw was absolutely right. I completely forgot to take a bag with me to carry all of this stuff around. Well, what to do? I actually went back in the end of the video like to get a bag for myself to carry all of these things because obviously I can't carry them around like this. Like, how can I even like support myself if I'm in the bus? Well, මේ යන්නේ මම seat එකක් හොයාගෙන කන්න මං ගත්ත කැම ටික because like I said before I was parched and so hungry. I needed to eat. So this is me trying to find a spot to sit and enjoy the meal peacefully. Let's see if I'm gonna get one. Second floor එකේ මට හම්බුනේ නැහැ seat එකක්. ඉතින් මට third floor එකට යන්න උනා seat එකක් හොයාගන්න. යන අතරේ මම මේ ඔයාලට පෙන්නන්නේ වටේ තියෙන ඇඳුම් කඩ, සපත්තු කඩ, ඉතින් ලංකාවේ තියෙන shopping mall එකක තියෙන කඩ and ඒ vibe එකම තමයි මෙහෙ තියෙන්නේ. ඉතින් එහෙම ලොකු වෙනසක් කියලා නැහැ. ඒ කඩ එක එක ಜಾති ගැන. ඉතින් restaurants එක එක clothing shops shoes තියෙන ඒවා ඒ වගේ ඒවා තමයි තියෙන්නේ. So let's go with me. ඊට පස්සේ මං කිව්වා වගේ ඔන්න මට third floor එකේ තනක් හම්බුණා. ඊට පස්සේ මං ඉතින් මේ මං ගත්ත කැම ಜಾති ටික try කරලා බැලුවා. මේක pastry එකක්. ලංකාවේ අපිට තියෙන pastry වල texture එකම තමයි තියෙන්නේ, appearance එකම තමයි තියෙන්නේ. හැබැයි ඇතුලේ තියෙන filling එක සැර නැහැ. It was something in between sweet and savory. I don't know how to explain that, but it was good. It was not bad. It was good. ඊට පස්සේ ඒ කියන්නේ ඒක කද්දි හරිම ඒ කියන්නේ just the same as the Sri Lankan pastry. ඊට පස්සේ මම ඒක enjoy කරා. මොකද මම ඒ වෙලාව ගොඩක් බඩගින්න හිටියේ. ඊළඟට මම open කරන මේ box එක මේක ඇවිල්ලා cheese balls වගේ දෙයක්. ඒක හදලා තියෙන්නේ cottage cheese වලින්. Even though it looks so empty inside, like there is nothing inside, the texture was so like it was fried from outside and soft from inside kind of a texture, and the taste was like it had like a slight sugar coating. Harima kiri rahai. Yeah, I obviously enjoyed that. මේ ice coffee එකේ රහ මම මතක් කළොත් ඒක නිකන් පෙරරන් සයින්ස් එකේ ice coffee එක වගේ, but I would have preferred it more cold, like something that I would have taken out of the fridge or something, but unfortunately it was not
taken out of the fridge ඉතින් but still මට ඒ වෙලාවේ ඒක ගොඩක් රහයි ගොඩක් I don't have any words to explain how delicious that meal was to me at that time. ඊට පස්සේ මං ඉතින් ඕක ඔහොම එන්ජොයි කරලා ඔයාලට පෙන්වන්න යන්නේ මේ shopping mall එකේ තියෙන ලස්සනම view point එක. For me personally, I don't know like about other people, but my personal opinion is this is the best view point in this shopping mall. And this clock which you see down below has a meaning. It's apparently a compass which is called Origo University or something like that, but I will mention that in the description for you guys to have a better idea of what that means. But it's not a clock, it's a compass. Yeah, I will mention that in the description. ඊට පස්සේ මම ඉතින් මෙහෙම පහළට ගිහිල්ලා I'm heading back to the dormitory because I have an overdue explanation for you all about what was the process of today's thing. ඒක මම ඔයාලට අරගෙන ඉන්න හිතුවා මගේ dorm එකට ගිහිල්ලා වීඩියෝ එකකින් ඒ කියන්නේ කාමරේ ඉඳගෙන කරන වීඩියෝ එකකින් මොකද I felt like it would be much better that way because then you won't have any distractions from outside to and you can get the idea better. ඉතින් යමු මාත් එක්ක මේ විදිහට ආපහු dormitory එකක. I have some on the way back videos for you all. Enjoy! ඉතින් යාළුවනේ ඔය විදිහට මම බස් එකක් අරගෙන බස් එකේ නැගලා ආපහු මේ ඩෝමෙට්‍රි එකට එන ගමන් මෙහි සාමාන්‍යයෙන් බස් ඇතුලේ ලොකුවට මිනිස්සු කෑ ගගහ කතා කරනවා හරිම අඩුයි. ඉතින් මට මතක් වෙච්චලා අහන්නත් එපයි. ඔයාලගේ එක්ස්පීරියන්ස් එක කොහොමද ලංකාවට අලුතෙන් අඳුනලා දීපු metro buses ගැන? I'm really curious and looking forward to hear about that. ඔයාලගේ එක්ස්පීරියන්ස් එක පහල comment section එකේ ලියාගෙන යන්න. මේ වගේමද නැත්නම් වෙනස්ද කියලා. හරිද? හෙලෝ යාළුවනේ. ඉතින් ඔන්න දැන් චුට්ටකට කලින් මං හොස්ටල් එකට ආපහු ආවා. මං හිතුවා මම මේ විදිහට ඔයාලත් එක්ක මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්නවා කියලා. මොකද එතන වටේ සද්දයි අර shopping mall එකේ තියෙන background music ඒ හැමදේමත් එක්ක මට එතනදිම ඔයාලත් එක්ක ඒක ෂෙයා කරගන්න එක ප්‍රැක්ටිකල් කියලා හිතිච්ච නැති නිසා මං හිතුවා මේ විදිහට ෂෙයා කරගන්නවා කියලා. ඉතින් පටන් ගන්න කලින් explanation එක පටන් ගන්න කලින්ම මං ඔයාලට කියන්න ඕනේ මං හිතුවා මේක ටිකක් හොඳ ඩීල් එකක් වෙයි කියලා. මගේ තියෙන පැකේජ් එකට වඩා ටිකක් ලොකු ගාණක් මට ඉතුරු කරගන්න කියන්නේ අඩු කරගන්න පුළුවන් වෙයි කියලා. But it turned out that it's not that big of a deal. It's like some couple of euros, I would say, something like that. ඉතින් ඒ වගේ පුංචි ඩිෆරන්ස් එකක් තියෙන ඩීල් එකක් තමයි, but still I wanted to go through it and get the experience, get the knowledge of how it's happening, what's the process and also all of those things because I wanted to share it with you all. දැන් ඔයගලන්ට එක්ක ඒක ෂෙයා කරගන්න ඕනෙත් හින්දා
මට ඒ process එක මොන වගේද කියලා දැන් ලොකු වෙනසක් මට කොහොමත් නැති එකේ I thought like I can still save couple of bucks, so why not give it a shot කියලා මම ඔයාලත් එක්ක share කරගන්නේ process එක ඉගෙන ගන්නත් එක්ක ඒක කරා. ඉතින් මෙන්න මෙහෙමයි ඒක උනේ. හරි. process එක පටන් ගන්න කලින් මම ඔයාලට කියන්නම් මොකක්ද අද මට හම්බ වුනේ කියලා. ඉතින් එයාලා මෙන්න මේ විදිහට මම ලව්ව documents ටිකක් sign කරගත්තා. මම මේ documents වල තියෙන්නේ මොනවද කියලා ඔයාලට දැන් මේ explanation එකේදී කියන්නම්. ඊට පස්සේ this is the SIM card I got. I mean, this is the package. This is the cute little package that they gave. So this is where I went today. මේකට තමයි මම අද ගියේ. මට කලින් තිබ්බේ LMT package එකක්. But I wanted to change to this. ඉතින් මම ඒකට ගියා. So they gave me this SIM card. මේ වගේ card එකක් දුන්නා. මේක තමයි තියෙන්නේ අපි පාවිච්චි කරන micro SIM එක. හරි. ඉතින් ඒකේ process එක මෙන්න මේ විදිහට තමයි උනේ. දැන් දැනට මම මගේ LMT package එකට unlimited internet. I think I get 30 minutes calls and SMS. I'm not sure. ඒ වගේ package එක වැඩි පාවිච්චි වෙන්නේ නැති නිසා SMS normal calls වගේව මට ඒක ගැන ලොකු මතකයක් නැහැ. ඒත් ඔය 30 minutes වගේ ප්‍රමාණයක් තමයි හම්බ වෙන්නේ මට මතක විදිහට. එහෙම නෙමෙයි නම් දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් කරන් යන්න අනිත් අයට දැනගන්නත් එක්ක. ඉතින් unlimited internet per week I pay about 4 euros. ඉතින් මාසෙට මට 16 to 20 euros වගේ යනවා. ඉතින් මම ඒක නිසා තමයි මම අර හිතුවනේ කලින් මං කිව්වේ මං හිතුවා මේක ටිකක් ලොකු ගානක වෙනසක් තියෙයි කියලා. මොකද මට කලින් කියපු අය කිව්වේ 9 euros වගේ තමයි pay කරන්න වෙන්නේ. ඒ වගේ කතාවක් තමයි කිව්වේ. ඉතින් මං ඒක නිසා තමයි ඒකට ගියේ. නමුත් ගියාට පස්සේ since I'm not self-employed, that's the reason. Since I'm not self-employed කියන්නේ අර දැන් Bolt වගේ food delivery කරන ඒ වගේ jobs අයිති වෙන්නේ self-employed category එකට. But since I'm working with a contract, මම වැටෙන්නේ I don't belong to the self-employed category. මං හිතන්නේ self-employed category එකේ අයට තියෙන මොකද කියන්නේ discount එක offer එක වෙනස් මං හිතන්නේ ඒ වුණාට මම වගේ contract එකක් එක්ක වැඩ කරන කෙනෙක්ට this is the package that they will get. So what you have to do is you will have to pay for 14 euros per month for 6 months. ඉතින් මෙහෙමයි 6 months වෙන්නේ එක 14 euros include වෙන්නේ mobile internet package එකටයි home internet package එකටයි දෙකටම. දැන් මට home internet package එකක් කියලා දෙයක් පාවිච්චියක් සිද්ධ වෙන්නේ නැති නිසා මාස 6කින් පස්සේ like for first 6 months they will ask me to pay 14 euros for both of them. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතනවා මම මේ දෙකම පාවිච්චි කරයි කියලා මට 14 euros ගෙවන්න කියලා කියනවා. හැබැයි after 6 months they will track down and see that I have never used the home internet, so they will just ask me to pay only 11 euros. That's the process. ඒ කියන්නේ මාස 6කින් පස්සේ ඒගොල්ලෝ ඒ පස්සට ගිහින් බලනවා මම home internet use කරලා නැත්තම් ඒගොල්ලන් මට 11 euros විතරයි ගෙවන්න කියලා කියන්නේ. එතකොට මාස 6කින් පස්සේ 11 euros මාස 6ක් යනකම් 14 euros. ඒකත් මේ පළවෙනි මාසේ ඒ කියන්නේ ජුලයි month එකට දැන් අද මන් 13 මේ ගමන ගියේ. ඉතින් ජුලයි month එකේ දැන් තව දවස් පොඩි ගාණක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒ දවස් ගානට තමයි ඒගොල්ලෝ count කරන්නේ. එතකොට මට 14 euros ම වැටෙන්නේ නැහැ. ඒ අගෝස්තු මාසේ invoice එකේ එද්දි මට 14 euros ම වැටෙන්නේ නැහැ. මට වැටෙන්නේ ඊට වඩා අඩු ගාණක්. ඉතින් ඒ අඩු ගාණ plus අර SIM card එකට ඒගොල්ලෝ 7 euros ද කොහෙද charge කරනවා. ඒ දෙක එකතු වෙලා තමයි මට ඕගස්ට් month එකේ invoice එක එන්නේ. ඊට පස්සේ ඊළඟ මාසෙ ඉඳගෙන 14 euros ඒ විදිහට වැටෙනවා. ඒක තමයි process එක. chance එකක් තියෙනවා, වාසියක් තියෙනවා. දැන් හිතන්නකෝ ඔයා මොකක් හරි app එකක් subscription එකක් ගන්න මොනවට හරි pay කරන්න යනවා and then you suddenly realize that you don't have any money in your credit card or something. එතකොට ඒ වගේ වෙලාවක you can use this SIM card to make the payment and later on when the next invoice comes in, ඒ කියන්නේ ඊළඟ invoice එක එද්දි ඔයාලට අර ගෙවපු ගාණත් add වෙලා තමයි ඊළඟ invoice එක එන්නේ. දැන් උදාහරණයක් විදිහට දැන් ඔයා 14ක් ගෙවන්න තියෙන එකට ඔයාට හිතන්නකෝ යුරෝ 20ක විතර invoice එකක් ආවා කියලා. එතකොට ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් කොහෙන්ද අර additional 6 euros එකතු උනේ කියලා ඔයාට පුළුවන් invoice එකට ගිහිල්ලා බලන්න. ඒගොල්ලන් mention කරලා තියෙනවා ඔයා මේ ගෙවපු subscription එකේ ගාණ මෙතෙන්ට එකතු වෙලා කියලා. ඉතින් මේක more or less like a credit card විදිහටත් ඔයගලන්ට use කරන්න පුළුවන් කියලා එතනින් මට කිව්වා.
but I'm not planning to do that. But if you are planning to, or if you have already done it, make sure you drop down your experience down in the comment section. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක තමයි මට ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනුනේ. මට කලින් කිව්වා වගේ මට එතන ලොකුවට මොනවාද වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. මොකද එතන 1-to-1 conversation එකක් ගියපු නිසා I didn't feel comfortable taking videos. ඉතින් ඒක නිසා මම videos ගත්තේ නැහැ. නමුත් ඔයගලන්ට අර එතන environment එක අඳුන ගන්න මම අර ගත්ත videos වලින් උදව්වක් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් මේක තමයි වෙච්ච conversation එක එතන. ඉතින් ඊට පස්සේ තමයි එයාලා මට මේ sim එක දීලා මේ documents ටික මම ලව sign කරගත්තා. මෙතන තියෙනවා මං email එකට කැමතියි කියලා. ඒ කියන්නේ email එකෙන් invoice ගෙන්න ගන්න කැමතියි කියලා. ඊට පස්සේ අර 11 euro 14 euros 11 euros වල change වෙන එක ගැන. ඊට පස්සේ ඒ වගේ පොඩි මේවා legal requirements වල වගේ එක තියෙනවා. විශේෂම දේ තමයි මම මේ SIM card එක ගත්තේ මම දැනට පාවිච්චි කරන number එකටමයි. ඒ කියන්නේ number එක change වෙන්නේ නැහැ. internet package එක විතරක් මාරු වුණා. So I still have my same number but a different internet package. ඉතින් ඒක තමයි තිබ්බ වාසිය. මොකද මම මේ number එක ගොඩක් තැන්වල use කරනවා. ඉතින් දැන් මම මේක මාරු කරා නම් මට මේක ගොඩක් තැන්වලට මාරු කරන්න වෙනවා. ඒ කියන්නේ මගේ bank details වලට, මගේ YouTube එකට හැම දෙයකටම මට ඒක ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒක නිසා ඒක හොඳ වාසියක් වුණා. මම ඒක දැනගෙන තමයි අතරම ගියේ ඒගොල්ලෝ එහෙම chance එකක් දෙනවා කියලා. ඔය ටික තමයි යාළුවනේ අද වෙච්ච විස්තර. I think I shared everything. Let me think. Yeah, I did. I think I did. But if you think that I have missed something, or if you want to know something else, පුරුදු විදිහටම ඉතින් යාළුවනේ ඔයාලට අද වීඩියෝ එක මොන හරි දොදන්න දෙයක් ඉගෙන ගන්න උදව් වුණා නම් එහෙම නැත්නම් තවත් ඉන්ටරෙස්ටිං දෙයක් ඉගෙන ගන්න උදව් වුණා නම් ඔයාලගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක පළවෙනි වතාවට බලන යාළුවෙක් නම් මේ channel එකට තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඊටත් අමතරව ඔයාලගේ කවුරු හරි යාළුවෙක් ඉන්නවා නම් මේ වගේ දෙයක් වැදගත් වෙයි කියලා හිතන අනිවාර්යෙන්ම එයාලත් එක්ක මේ වීඩියෝ එක share කරන්න. ඒත් එක්කම like කරගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් තවත් අලුත් දෙයක් ඔයාලත් එක්ක බෙදා ගන්න අරගෙන එන්නම්. එතකන් මං ගිහින් එන්නම්.